මම අද හැදුවා රසම රස කැරමල් පුඩින් එකක්. මේක ඇත්තටම විශේෂයි. මොකද මේකේ බිත්තර, පාන් පිටි ඒ මොනවත්ම නැහැ. අපිට අමුද්‍රව්‍ය 3ක් තමයි ප්‍රධානවම ඕනේ. සීනි මුලින්ම ඕනේ. සීනි කැරමල් කරගන්න. සීනි ග්‍රෑම් 50ක් 60ක් විතර දාලා මේ වගේ ටිකක් දුඹුරු පාට වෙනකන් කැරමල් එක හදාගෙන ඒක නිමෙන්න තියාගන්න ඕනේ මුලින්ම. ඒක හොඳටම නිමෙන්න ඕනේ. ඉතින් මේකට උණු වතුර ටිකක් දාලා ඒක කැරමල් එක මම නිමෙන්න තියලා මෙන්න මේ වගේ ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 50කට කෝන් ෆ්ලා මේ සැඳි 3ක් දාලා හොඳට තිය කරගෙන ඒකත් පැත්තකින් තියාගත්තා. ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 450ක් මේ වගේ භාජනයකට දාලා ඒකට සීනි ග්‍රෑම් 150ක් 160ක් විතර මේ වගේ එකතු කරා. ඒක අපිට රස අනුව දාගන්න පුළුවන්. දැන් ඔන්න මම ලිප ඔන් කරලා මේක සීනි ටික හොඳට දිය වෙනකන් හැඳි ගන්නවා. ඊට පස්සේ මේක ටිකක් රත් වෙගෙන එනකොට මම මේ වෙනකොට අර හදලා අරන් තියාගෙන හිටපු කැරමල් එකෙන් චූටි ප්‍රමාණයක් ඉතුරු වෙන අනිත් ටික ඔක්කොම මේකට දාගත්තා. ඊට පස්සේ මේ වගේ කෝන් ෆ්ලා එකත් ආපහු ටිකක් කලවම් කරලා ඒකත් මේ භාජනයේටම එකතු කරගත්තා. අපිට ඕනම් මේකට වැනිලා බිංදු 2-3ක් දාගන්නත් පුළුවන්. මම වැනිලා නම් එකතු කරේ නෑ. ඊට පස්සේ මේක හොඳට හැඳි ගන්න ඕන විනාඩි 5ක් 6ක් විතර. අර ටිකක් අතට හයිය ගතිය එනකල් හැඳි ගන්න ඕනේ. ඒ අතර මේක දාන ට්‍රේ එකකුත් අපි ලෑස්ති කරගන්න ඕනේ. තෙල් හරි බටර් ටිකක් හරි ගාලා. ඉතින් මේ වගේ උතුරගෙන හොඳට එනකොට ටිකක් හයිය වෙන්න ඕනේ. මේක ඇත්තටම හයිය වුණා හරිය මගේ අතින් වීඩියෝ වෙලා නැහැ. මේක ටිකක් හයිය වෙන්න ඕනේ තව. ඊට පස්සේ මෙන්න මේ වගේ භාජනයකට අපි ඒක දාගන්නවා. මේක හොඳටම අපිට අතට දැනෙනකන් අපි හැඳි ගාගෙන දාගත්තොත් මේක එළියේ තියලා විනාඩි 15ක් 20ක් යද්දී හයි වෙනවා. නැත්නම් ෆ්‍රිජ් එකට දාලත් විනාඩි 10න් 15න් මේක හොඳට කෑලි කපන්න පුළුවන් මට්ටමට හයිය වෙනවා. ඉතින් මේ තියෙන ෆ්‍රිජ් එකට දාලා පැය භාගයකට විතර පස්සේ මම මේක එළියට ගත්තා. ඇත්තට මේක හරිම රසයි. මමත් පළවෙනි වතාවට තමයි හැදුවේ. මමත් YouTube එකෙන් බලාගෙන වීඩියෝ එකක් බලලා තමයි මමත් මේක හැදුවේ. හරිම රසයි. ඔයාලත් හදලා බලන්න. බිත්තර එහෙම අකමැති අයට, කන්න අකමැති අයට මේක රසම රස අතුරුපසක් වෙයි. මෙන්න මේ වගේ හදලා බලලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් අදත් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න කියලා ආදරෙන් මතක් කරනවා. ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.